සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම කියලා දෙන්නේ ඔයාලට සෙනකව මාළු උලුවක් හදන විදිය. ඉතින් මේ තියෙන මාළු උලුවක් මේ විදිහට ගහලා හොඳට හොදන්න. කියන්නේ කපන විදිය නම් මම පෙන්නන්න ටයිම්මදී. ඒ හින්දා හොඳට මේ විදිහට අවශ්‍ය විදිහට බලමාළු, කෙලවල්ලු, තලපත්, තෝරමාළු ඒ වගේම මාළු වර්ගවල උලුවක් කන්න කැමතියට හදාන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට හොදලා ඉවරලා තියෙන්නේ තමන් කැමති විදියට හොඳට කළු පාට මේ කැරියෝ තියෙන ඒ පොඩ්ඩක් හොඳට මේ යන්න හොදන්න ඕන. හරිද? හොදලා ඉවර වෙලා අපි මේකට එකතු කරනවා ඉස්සෙල්ලාම කහකුඩු. කියන්නේ තමන්ට පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. හරිද? මේ විදිහට කහකුඩු පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. හරි? තනියෙන් වීඩියෝ කොටින්ද පොඩ්ඩක් අමාරුයි වලට මේ ශරීරයට මේ ආනේ තාම මේ ඉදිරියට එකතු කරන මොනවද කියලා පේනවද බලන්න පුළුවන්. හරිද? ඊළඟට එකතු කරන්න තුනමාකුඩු ස්වල්පයක් පොඩි ප්‍රමාණයක් ඒ ප්‍රමාණය අනුව එකතු කරන්න මේ විදිහට. දෙවෙනි පාර අපි එකතු කරන්නේ බැදපු 3-5 බැදපු 3-5 කුඩු නෑ බැදපු 3-5 කුඩු හෝ මස්කරි පවුඩර් මේ වගේ ටික එකතු කරන්න පොඩි ප්‍රමාණයක්. හරිද? මම එකතු කරපුවාට බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් තේ හැන්දක් විතර වගේ ප්‍රමාණයව දාන්න නැත්නම් අර මේ හොඳට මේ ප්‍රමාණය ඇතිකිලි තේනවනේ. ඒ විදිහට එකතු කරන්න. සාමාන්‍ය දේවල් ඉතින් තේ හැන්ද මෙච්චර කියලා කියලා දෙන්න ඕනේ නැහැ හැමෝම. වෙන්න පුළුවන් වෙයි ගන්නවා. ඒක නිසා මම මේ විශේෂයෙන්ම පිටරටක තනියෙන් ජීවත් වෙනකොට තමන්ට ආස කරන කෑමක් කන්න ඉතුරුත් තම තනියම හදාන්න කන්න පුළුවන් විදිහට මම කියලා දෙන්න සෙනකව. එයා සුදු ලුණු ආන්නේ වගේ බිකි දෙක තුනක් හොඳට හොදලා පළලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙඩි පිටිම දාන්න ප්‍රශ්නයක් නැහැ. කොහොමදම අවුලක් නැහැ. හරිද? මේ විදිහට හොදලා හොඳට හොදලා මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට අපි තව එකතු කරනවා ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු විශේෂයි. ගම්මිරිස් කුඩුත් ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරන්න සෑර ගොඩක් කන්න කැමති ගොඩක් එකතු කරන්න. එහෙම නැත්නම් සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. ගොඩක් සෑර කන්න එපා. ඇඟට හොඳ නැහැ. ඊට පස්සේ මිරිස් කුඩු සල්පුත් අපි එකතු කරගමු. රතු පාට හරියනේ ලස්සන වෙන්න. හරියනේ රතු පාට තිබුණත් සුදු පාට තිබුත් කැතයි නේ. ඒක නිසා පොඩි ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයක් එකතු කරගන්න මිරිස් කුඩු. මිරිස් කුඩු දැන් අපි ගම්මිරිස් කුඩුත් එකතු කරන්නේ ඒ නිසා. හරිද? ඊට පස්සේ මේකට ඔයාලා ඉන්න තැන අනුව ඔයාලට එකතු කරන්න පුළුවන් සේර, කරපිංචා, රම්පේ, ගොරකා ඒ ටික එකතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු ඔයාලින් රට අනුව මේ දවල් හොයාගන්න නැහැ කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට ගම 3-5 කුඩු මස්කරි පවුඩර් තියලා ගන්න ඕන තැනක මස්කරි පවුඩර්, ඊට ගම්මිරිස් කුඩු, ලුණු, සුදු ලුණු, ඉඟුරු ටික එකතු කරලා හොඳට මේ ටික පොඩ්ඩක් මේ කවලම් කරගන්න ඕනේ. පොඩ්ඩක් සීසන් වෙන්න තියන්න ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩක් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒකත් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේ හැන්දක් භාවිතා කරලා ඉවරලා ඒ දෙක ගන්න නැත්නම් අතින් මික්ස් කරන්න ගියොත් මම හිතනම ගෑනවනේ ඉතින් මික්ස් මේ ගෑනලා නැතිනකොට ගොඩක් දුරට මික්ස් එක ගන්න කැමති දෙයක් ඉන්නවනේ. ඒ නිසා ඉතින් මේ විදිහට හොඳට ආයෙත් නැතුව මේක කවලම් කරන්න. මොකද මම මේ ඔක්කොම වීඩියෝ එක තනියෙන් කරන්න මේ පොඩි කැමරාමන් කෙනෙක් නැතිනම් අමාරුයි. මේ විදිහට මම අර එකතු කරපු දේ මේ තියෙන්නේ. මේ දේ හොඳට කවලම් කරන්න තියෙන්නේ. මේ දේ හොඳට කවලම් කරලා එලා මේක සම්පූර්ණ යට යන වතුර එකතු කරන්න එපා. සාමාන්‍යයෙන් භාගයක් වතුර එකතු කරලා ඩිපේ තියන් තින් මම ඔයාලට පෙන්නනවා වතුර කොච්චර අවශ්‍ය වෙනවද කියලා. මෙන්න මේ පාට එකතු කරපුවම පස්සේ ඇති. හරි. දැන් මේ ප්‍රමාණය ඇති. සාමාන්‍ය ඔක්කොම යට යන වතුර කරන අවස්ථාවක් නැහැ. හරි. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක ලිපේ තියන්න. හරිද? ඉතින් මේ ලේසියෙන් තමන්ට ආසිතන කෑමක් කන්න සෙනග හදා දෙන දේ මම කියලා දෙන්නේ. හරිද? මේකට වඩා මිරිස්
පීලුණු එකතු කරන්න පුළුවන්. ඒවා එකතු කරේ නැහැ කියලා රසය අඩුවක් නැහැ. මොකද අපිට ඉන්න ඕනේ මාළු වලුවක්. ඊට පස්සේ මේ මාළු වල තියෙන ටේස්ට් එක. මස් ඇදුවොත් මස් වල තියෙන ටේස්ට් එක. ලොඩද තෙල් වල තියෙන. අපි වැඩිපුර ගන්න ඕනේ අපි හදන ප්‍රධාන මේ අමරවගේ ටේස්ට් එක තමයි දැනෙන්න ඕනේ. මස් ඇදුවොත් එහෙම අපේ මාළු ස්මෙල් එකලා කියන්නේ නැහැ. නැත්නම් තුන පහකට සැර මේ රස ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා වැඩි ස්ථානයක් දෙන්න ඕනේ. අපි හදන ප්‍රධාන මේ ලුණු වර්ග හෝ මාළු වර්ග හෝ ඒවා රස තමයි අපිට දැනෙන්න ඕනේ වැඩිපුර. හරිද? හරිනම් වැඩිපුර කතා කරන්නේ නැහැ මම. ඉතින් දැන් තියෙන මේක ලිපේ තියන්න. දැන් මේ වගේ ලිපේ තියලා ඉවරලා විනාඩි 5ක් විතර වගේ පොඩ්ඩක් ගින්දර වැඩි මේ ගාන වගේ තියලා හොද්ද උතුරනකම් තැම්බෙන්න තියන්න. විනාඩි 5ක් විතර. දැන් හොද්ද උතුරනවානේ. දැන් මේක මේ ගාන විතර වෙන අවශ්‍ය නැහැ. අපි දැන් මේක ආයෙත් පොඩ්ඩක් කවලම් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය හැන්දින් කවලම් කරන්න යනකොට මාර්තු පොඩි වෙන නිසා ටක් ගාලා අප්ප දාලා මේ පුරුදු අය ටක් ගාලා මේ දන අප්පයක් දාලා ඉතින් වටේ කරකල ගන්නවා වගේ පොඩ්ඩක් කොහොම වලම් කරා කොහොම තිබ්බා. දැන් නැති අයට පොඩ්ඩක් මෙහෙම කරන්න. ඒතර අවුලක් නැහැ. වටේම කරගන්න ඕනේ නැහැ. හරි. රයිට්. ඊට පස්සේ දෙවෙනි ඔප්ෂන් එක ආයෙත් මේක වහන්න ඕනේ. වහලා ඉවර වෙලා ගින්දර පොඩ්ඩක් අඩු කරන්න ඕනේ දැන්. හරිද? ගින්දරෙන් තමයි අපි රස ටේස්ට් කරන්නේ. 3-5 කුඩු මිරිස් කුඩු ඒ කියන්නේ දාන අම්රය වගේම ගින්දර වලින් අපිට සපෝට් එකක් ගන්න පුළුවන්. ඒ කෑම රස වැඩි කරන්න අඩු කරන්න. නැත්නම් මේක වැඩි කරොත් පිච්චෙලා යනවා. සේරම රස මුකුත් නැතු වෙලා යනවා. ගාන්ට මද ගින්නේ මේ විදියට තව විනාඩි 5ක් නැම්බෙන්න තියෙනවා. දැන් බලමු අපි තව විනාඩි 5කින් පස්සේ කොහොමද කියලා. දැන් මේ බලන්න. දැන් මාළු ටික හොඳට තැම්බිලා තියෙනවා. දැන් මේක අපි විනාඩි 5යි ගින්දර වැඩි කරලා අඩු කරලා විනාඩි 5යි. එතකොට මේ විදිහට පොඩ්ඩක් කොරෝලි වෙලා ආයෙ සැරයක් දැන් ලිප ඕෆ් කරන්න ඕනේ. ලිප ඕෆ් කරලා ඉවරලා අපි ලිප ඕෆ් කරන්න ඕනේ. හරිද? ලිප ඕෆ් කරලා ඉවරලා අපි මේක වහලා තියන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේලා රස බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ලුණු මදිද මිරිස් මදිද දාපු මොනවද මදි කියලා බලන්න පුළුවන්. බලලා ඔයාලට ලුණු මදි නම් ලුණු පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. සෑර මදි නම් සෑර පොඩ්ඩක් මොනවා ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. ඒ විදිහට එකතු කරලා ඔයාලට රස බලන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ මේ වගේ යමක් හදන්න. ඉතින් මේක ඔයාලා බත් එක්ක පරාටත් එක්ක පාන් එක්ක ඒ ඔයාලා මේ රැයට වගේ ගොඩක් දුරට මේ වගේ සෑල්ලු ආහාරයක් හදලා මේ රස බලන්න පුළුවන්. ඉතින් එරා කුකුලෙන් දාන්න බලන්න හැමෝටම ගොඩක් ආදරේ. හැමදාමත් සෙනකව තනියම කෑමක් හදන්න ඉක්මනින්ම ඉගෙන ගන්න කැමති නම් හැම වෙලේම නැති සිටින්න. ඔයාලා මම කෑමක් හදන විදිහ දැනගන්න ඕන මැසේජ් එකක් දාන්න. එන හැමෝටම බුස්වර්ණයි ජේසු පීටයි අල්ලා ජේසු පීටයි සිළු දෙනාම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. එන හැමෝටම සුබ. අපි අලුත් වීඩියෝ සමග ආයෙත් හම්බ වෙමු.